ඉතින් ඊයේ IPL එක පටන් ගත්තා. ඒකේ ෆස්ට් මැච් එක තිබ්බේ RCB ලයි KKR ලයි අතර. ඉතින් RCB එකේ නවනායකයා තමයි රාජා පටිඩ. එතකොට KKR ටීම් එකේ අලුත් නායකයා තමයි අජින්ක්‍ය රහානි. ඉතින් ෆස්ට් බැට් කරේ KKR ටීම් එක. KKR ටීම් එකෙන් ෆස්ට් බැට් කරේ ඕපනර්ස්ලා දෙන්න තමයි සුනිල් නරායනුයි ක්වින්ටන් ඩිකොකුයි. ඉතින් ජොස් හේසල්වුඩ් ෆස්ට් ඕවර් එකේදීම ක්වින්ටන් ඩිකොක්ව දවා ගන්නවා. ඉතින් ඊට පස්සේ බැට් කරන්න ආවේ අජින්ක්‍ය රහානි. ඉතින් අජින්ක්‍ය රහානි ඉතාමත් හොඳ ඉනිමක් දියත් කරනවා. ඔහු ඉනිම් 18කට පසු අර්ධ ශතකයක් ලබා ගන්නවා. අනිත් පැත්තෙන් සුනිල් නරායන් ලකුණු 44ක් ලබා ගන්නවා. ඉතින් KKR ඉනිම අවසාන වෙද්දී ඔවුන්ගේ ලකුණු සටහන් වන ලකුණු 174ට කඩලු 8ක් ලෙස මෙහිදී පණ්ඩුලයාගේ බ්‍රදර් රුනල් පණ්ඩියා හොඳ ස්පෙල් එකක් දානවා ලකුණු 29ට කඩලු 3ක් ලෙස. ඒ වගේම තමයි ජොස් හේසල්වුඩ් පන්දු ඕවර් 4ට ලකුණු 22කට කඩලු 2ක් දවා ගන්නවා. ඉතින් ලකුණු 178ට කඩලු 8ක් ලෙස KKR ඉනිම නිමවනවා. ඉතින් මේක චේස් කරන්න අපේ කෝලි කුට්ටුයි ලුණු සුද්දයි එනවා. ඉතින් ලුණු සුද්දා ෆස්ට් බෝල්ටම පට්ට ලස්සන 4 පාරක් ගහනවා. ඉතින් මෙයාලා ඉතින් ගේමම්ම නැතුව ඉතින් KKR බෝලර්ස්ලාට ඉතින් දිගට හරහාට ගහනවා. ඉතින් ගිනි කෙලියක්ම තමයි. ඉතින් අපේ ලුණු සුද්දා ලකුණු 56ක් ගහනවා. කෝලි කුට්ටු අපේ නොලැවි ලකුණු 59ක් ලබා ගන්නවා. එතකොට අපේ ලිවිස්ටඩ් අවසාන හරියේදී ඇවිල්ලා හොඳ ෆිනිෂින් එකක් දෙනවා. ඉතින් RCB ටීම් එක ඉතාමත් පහසුවෙන්ම මේ තරගය දිනනවා චේස් කරනවා. පන්දු ඕවර් 16 පන්දු දෙකක් තුල ලකුණු 177ක් ලබාගෙන ඉතාමත්ම ලේසියෙන් KKR ටීම් එකට ගහනවා. ඉතින් ඇත්තටම ගියවර ශූරියෝ තමයි KKR ටීම් එක. ඇත්තටම උන්ට ගොඩාක් ලොකු වැරදි කිහිපයක්ම වෙලා තියෙනවා මේ තරගාවලියේදී. ඉතින් උන් කරගත්ත ලොකුම වරදක් ලෙස මම දකින්නේ මිචෙල් ස්ටාර්ක් DC ටීම් එකට යනකම් ඉඳපු. ඉතින් එයා වාය ලබා ගත්තේ නෑ. ඒක ලොකු වරද්දක්. ඉතින් මට හිතෙන විදිහට නම් මේ පාර KKR ටීම් එකට ෆයිනල් යන්න තියා සෙමි ෆයිනල් එකත් යන්න බැරි තත්ත්වයක් තියෙන. හැබැයි RCB ටීම් එකට නම් පොඩ්ඩක් සුබයි වගේ. මොකද යාලා ෆස්ට් මැච් එක ඉතාමත් ඊසියෙන් ජයග්‍රහණය කරනවා. ඉතින් අපේ කෝලි කුට්ටු ලකුණු අතර ඉන්නවා. ඉතින් ඒක ගොඩක් හොඳ දෙයක්. ඉතින් අපි බලමු ඉදිරියට IPL එකේ මොකද වෙන්නේ කියලා. එහෙනම් ටටා බයි බයි හු හූ.